හෙලෝ යාළුවනේ අදත් ඔයාලා සියලු දෙනාම දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දිනය නිමවටපත් වෙනවා. මේ දිනය නිමවටපත් වෙනකොට ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් ඉන්නවා. ඔවුන්ගේ දෙවෙනි ඉනිම ආරම්භ කරන අවස්ථාව වන විට ඔවුන්ගේ දෙවෙනි ඉනිම හතරවෙනි දිනේ ආරම්භයත් එක්ක ආරම්භ කරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 284ක් ලබා සිටින්නේ ඉන්දියාවට වඩා ලකුණු 178ක් පිටුපසින් සිටිමින්. මේ තරගේ සම්පූර්ණ විස්තරයක් ලකුණු පුවරුව වගේ දේවල් මම කලින් කතා කළ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාට ඒක මේ channel එකේ වීඩියෝ ලිස්ට් එකෙන් ඒ වගේම මේ වීඩියෝ එකේ description එකනොත් බලා ගන්න හැකියාව තියෙනවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දිනයේදී සිදුවුණු විශේෂ සිදුවීම් මේ වගේම අලුත්ම වාර්තා වගේ දේවල් ගැන. ඒ වගේම මතක් කරනවා ඔයා තාමත් දිනු ක්‍රිකට් හබ් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඔයාට මේ channel එකෙන් අලුත්ම ක්‍රිකට් updates ඉක්මනින්ම දැනගන්න පුළුවන්. වගේම විශේෂයෙන්ම ක්‍රිකට් වාර්තා වගේ දේවල් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස පහලින් comment කරලා අපි ඉස්සරහට යමු. මේකෙදි මම ඉස්සෙල්ලම කතා කරනවා නිරෝෂන් දික්වැල්ල ගැන. නිරෝෂන් දික්වැල්ල අද තුන්වෙනි දිනේදී ලකුණු 80ක් ලබා ගන්නවා. ඔහුගේ ඒ ලකුණු 80 ලබා ගැනීමත් එක්ක ඔහු ටෙස්ට් ක්‍රිකට් වල පන්දු යවන්නන් අතර තනි වෙලා ඉන්නවා කිව්වොත් නිවැරදි. මොකද ඔහු තමයි මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තාම තමන්ගේ පළවෙනි ශතකය වාර්තා කර නොමැතිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරගෙන තියෙන පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ රැඳෙන්නේ. විශේෂත්වයට කාරණේ තමයි මේ ලිස්ට් එකේ පළවෙනියත් තුන්වෙනියත් ඒ කියන්නේ දික්වැල්ලට උඩින් සහ පහළින් ඉන්න දෙන්නම ලෝකයේ බිහි වුණු ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නන් වීම. ඉතින් එතකොට අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ලංකාවේ පන්දු යවන්නන්ගේ පිතිකරණ හැකියාව කොතනද තියෙන්නේ. ඒ වගේම නිරෝෂන් දික්වැල්ලගේ පිතිකරුවෙක් විදියට ටීම් එකට දෙන දේ එයා ශතකයක් ලබා ගැනීමේ හැකියාව මොන මට්ටමකද තියෙන්නේ කියන එක. දික්වැල්ල ගැන පැහැදිලිවම කියන්න ඕන ශතකයක් ලබා ගත්තේ නැති වුණත් ලකුණු 80ක් ලබා ගත්තත් මේ තරඟයේදී පැහැදිලිවම ඔහු ලකුණු 146ක සම්බන්ධතාවයක් පවත්වන සොනාලි දිනුෂ එක්ක ඒ සම්බන්ධතාවය නිසා තමයි ලංකාවේ ලකුණු 284ක් වගේ මට්ටමකටවත් යන්නේ නැත්නම් ලකුණු 90කට කඩලු 5ක් දෙවෙලා තිබුණ අවස්ථාවකදී ඒක ඇත්තටම ගොඩක් අමාරු දෙයක්. ඒ නිසා පැහැදිලිවම ශතකය ලබා ගත්තේ නැති වුණත් ලකුණු 80ක් ලබා ගත්තත් තමන්ට ගහපු අයට තමන්ව විවේචනය කරපු අයට නිරෝෂන් දික්වැල්ල පිත්තෙන් හොඳ උත්තරයක් දුන්නා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ මේ විවේචකයන්ව ගොළු කරා කිව්වත් නිවැරදි. ඒ වගේ ශ්‍රේෂ්ඨ ඉනිමක් තමයි ඔහු ක්‍රීඩා කරන්නේ. කොහොම හරි ඔහු අර්ධ ශතකයක් ලබා ගන්නේ 2022 අවුරුද්දේ ජූලි මාසෙන් පස්සේ ඔහු වැඩි ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්නේ නැහැ. කොහොම හරි මේක ඔහුගේ 23 වෙනි ටෙස්ට් අර්ධ ශතකය. ඒ වගේම මේක තමයි ඔහුගේ 97 වන ටෙස්ට් ඉනිම. ඉතින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ශතකය වාර්තා කර නොමැතිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරගෙන ඉන්න පිතිකරුවා තමයි මේ වන විට ෂේන් වෝන්. ඔහු ලකුණු 3154ක් ලබා ගැනීමෙන් මේ ලිස්ට් එකේ පෙරමුණේ රැඳෙනවා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 2837ක් ලබා ගැනීමෙන් ලිස්ට් එකේ දෙවනි තැන රැඳෙන්නේ. ෂේන් වෝන්ට වඩා ලකුණු 317ක් පිටුපසින් සිටිනවා. මොකද්ද හිතන්නේ මේක ගැන? දික්වැල්ල පළවෙනිය වෙයිද? නැත්නම් ඔහු ශතකයක් වාර්තා කරයිද? එහෙම නැත්නම් ඔහුට පළවෙනිය වෙන්න තරම් ටෙස්ට් ක්‍රිකට් වල අවස්ථා ලැබෙන්නේ නැති වෙයිද? මිචෙල් ස්ටාක් ඕස්ට්‍රේලියාවේ විශිෂ්ටතම වේග පන්දු යවන්න ලකුණු 2497ක් ලබාගෙන ඉන්නවා මේ ලිස්ට් එකේ තුන්වෙනිය වෙමින්. ඒ වගේම මේ තරඟයේ ලංකාව දිනුනොත් ඒක ගාල්ලේ ක්‍රීඩාංගණයේදී වාර්තාවක් වෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ. මීට කලින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරඟයක පළවෙනි ඉනිමේදී කණ්ඩායමක් ලකුණු 460කට වඩා වැඩියෙන් ලබාගෙන, ඒ කියන්නේ 492ක් ලබාගෙන අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් වෙලා තියෙනවා තරඟය 2023 දී. ඒ හැරුණම කිසිම කණ්ඩායමක් ගාල්ලේදී පළමුවෙන් පන්දුවට පහර දීලා ලකුණු 460කට වඩා වැඩියෙන් ලබා ගත්තොත් ඒ තරඟය පරාජයට පත් වෙලා නැහැ. ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙලා තියෙනවා. නමුත් පරාජයට පත් වෙලා නැහැ. මේ වෙන විට ඉන්දියා කණ්ඩායම පළවෙනි ඉනිමට ලකුණු 462ක් ලබාගෙන තියෙන්නේ. අයර්ලන්තය කියන්නේ ලෝක ටෙස්ට් ශූරතාවයේ ක්‍රීඩා කරන කණ්ඩායමක් නෙවෙයි. ඒ වගේම ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම වලවත් ඉන්න කණ්ඩායමක් නෙවෙයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් 10 ක්‍රීඩා කරන ටෙස්ට් තරඟයක ඔවුන් පළවෙනි ඉනිමට ගාල්ලේදී ලකුණු 460කට වඩා වැඩියෙන් රැස් කරොත් කිසිම කණ්ඩායමක් ඒ අවස්ථාවේදී තරඟයේ පරාජයට පත් වෙලා නැහැ කියලා. ඔන්න දැන් ඉන්දියාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම ලංකා 4 ඉන්න කණ්ඩායම ගාල්ලේදී ලකුණු 462 පළවෙනි ඉනිමට වාර්තා කරලා තියෙනවා. ඔවුන් මේ තරඟයේ පරාජයට පත් වුණොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තාවක් පිටවන්න පුළුවන් වෙනවා. ගාල්ලේදී ලෝකේ හොඳම ටෙස්ට් කණ්ඩායම් 10 ක්‍රීඩා කරන ටෙස්ට් තරඟයක පළවෙනි ඉනිමට ලකුණු 460කට වඩා වැඩියෙන් ලබාගෙන තියෙන අවස්ථාවකදී තරඟය ඉන්දියාවට පරාජයට පත් වුණා කියන එක. ගොඩක් දුරට ඒක වෙන්න තියෙන බොහොම අඩු ඉඩක්. ඒ නිසා ගොඩක් දුරට තරඟයේ ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙයි නැත්නම් ඉන්දියාව ජයග්‍රහණය කරනවා. ඒ වගේම දික්වැල්ල ටෙස්ට් පිටියේ ලකුණු 80ක් හෝ ඊට වඩා වැඩියෙන් ලබාගත් අවස්ථා 6ෙදිම ඔවුන්ට ශතකයක් ලබා ගැනීමට හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම දික්වැල්ල ලකුණු 20 දී ලබා දීපු පන්දුව ස්ලිප් ක්‍රීඩකයා විදියට ඉඳපු කෙල් රාහුල් අතින් ගිලිහී යනවා. ඒත් එක්කම ලකුණු 60ක් තව දුරටත් ඔහුගේ ඉනිමට එකතු කරගෙන ලකුණු 80ක් ලබා ගන්නවා. ඒ වගේම නිරෝෂන් දික්වැල්ල පවත්වාගෙන යන ලෝක වාර්තාවක් තියෙනවා. ඔහු කැමති වෙලා නැහැ. ඔහුට හැකියාව ලැබිලත් නැහැ. ඒ ලෝක වාර්තාව බිඳලා දාන්න අවුරුදු 149ක් වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ එකම එක ක්‍රීඩකයා ඉන්නේ අර්ධ ශතක 20කට වඩා වැඩියෙන් ලබාගෙන එකම ශතකයක්වත් ලබාගෙන නැත්තේ ඒ නිරෝෂන් දික්වැල්ල විතර. යන්න ඒ ලෝක වාර්තාව දික්වැල්ල තව දුරටත් මේ තරඟයේදී ශතකයක් ලබා ගන්නේ නැතුව තව දුරට ඉදිරියට පවත්වාගෙන යනවා.
අර්ධ ශතක 23ක් ඔහු මේ වන විට රැස් කරගෙන ඉන්නේ ඉනිම 97කදී. වැඩිම ලකුණු 96ක් තමයි ඔහුගේ ටෙස්ට් පිටියේ. මේ ලිස්ට් එකේ දෙවැනියට ඉන්නේ ඉන්දියා ක්‍රීඩක චේතන් චෞහාන්. ඔහු ඉනිම් 68කදී ටෙස්ට් තරඟ 40කදී අර්ධ ශතක 16ක් ලබාගෙන ඉන්නවා. වැඩිම ලකුණු 7 විදියට පවත්වා ගනිමින් ඔහු එකම ශතකයක්වත් තාම වාර්තා කරගෙන නැහැ. ඒගොල්ලෝගේම කැප්ටන් කෙනෙක් විදියට රිවිව් ගන්න එක DRS රිවිව්ස් ගන්න එක ශුභ්මන් ගිල්ගේ ගොඩක් අසාර්ථක වෙලා තියෙනවා. ඔහු ටෙස්ට් පිටියේ අවස්ථා 41ක් රිවිව් ලබාගෙන තියෙනවා. අවස්ථා 5ක් විතරයි රිවිව් සාර්ථක වෙලා තියෙන්නේ. සම්භාවිතාවයක් විදියට ගත්තොත් ඒක 12.2ක් විදියට අපිට කියන්න පුළුවන්. සාර්ථක වීමේ සම්භාවිතාවය. මේ විදිහට තමයි අපිට තුන්වෙනි දිනය ගැන විශේෂ වාර්තා කියන්න පුළුවන් වෙන්නේ. ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරඟයේ බලමු ඉදිරි දිනවලදී මොනවද අලුත් වාර්තා සහ අලුත් සිදුවීම්. ඒ වගේම ඔයා තාම දිනෝ ක්‍රිකට් හබ් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඒ වගේම ඔයාට මේ ස්ක්‍රීන් එකේ පේන වීඩියෝ එකෙන් ඔයාට පුළුවන් මේ තරඟයේ ලකුණු පූර්ව ගැන විස්තර බලන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝකින් තවත් දවසක හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.